හායි හායි අද මම හදන්න යන්නේ හැලප. මුලින්ම මම හල්ගුලකෝ ටිකක් අරගෙන ඒක සෝදලා පැත්තකින් තියන්න. ඊට පස්සේ මේ වගේ ලොකු පොල් ගෙඩියක් අරගෙන ඒක බින්දලා වතුර ටික නම් මම බිව්වා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොල් ටික මම පොල් බෑවක් විතර ගා ගන්නවා. ඊට පස්සේ පොල් බෑවට කුරක් කාම පිටි ග්‍රෑම් 200ක් විතර මම ටිකක් කොන්ට්‍රෝ කැඳ හදලා. ඒ හින්දා ටිකක් ඒක පැත්තකින් තියලා ග්‍රෑම් 200ක් විතර දාගත්තා. ඊට පස්සේ ඇති තරමට ලුණු ටිකකුත් මෙන්න මෙහෙම දාගත්තා. ඒකයිල ඔයාලගේ රස අනුව තමයි දාගන්නේ. මම ඉතින් මෙහෙම දැම්මට තව චුට්ටක් පස්සේ ආයේ දැම්මා. මට මති වෙලා. ඊට පස්සේ ඔයාලට ඕන තරමට sugar ටිකක් දාන්න. ඒක දාන්න කියලා කියන්නේ දැන් අපි මේ ටික දාලා ඉවරලා මේ dry ingredients ටික ඔක්කොම mix කරනවානේ. ඊට පස්සේ mix කරලා ඉවරලා ඒක කාලා බලන්න චුට්ටක්. එතකොට ඔයාලට තේරෙනවා ලුණු සීනි එහෙම ඇද්ද කියලා. මදි නම් ආයෙ දාගන්න. මං පැන් රස ටික වැඩිපුර කැමති හින්දා මං sugar චුට්ටක් වැඩිපුර දැම්මා. ඊට පස්සේ ආයෙත් මෙන්න මෙහෙම මේ ටික හොඳට අනනවා. අනලා ඊට පස්සේ ඒකට වතුර ටික ටික දාගන්නවා. වතුරත් එකපාර දාන්න එපා. වතුර ටිකක් දානවා. දාලා ඉවරලා මදි ප්‍රමාණය තමයි දදා බලන්න ඕනේ. මේ විදියට හොඳට ඇනුවා. ඊට පස්සේ ඒකට මම තව චුට්ටක් වතුර ටිකක් දාගත්තා. දාලා අතින් මෙන්න මෙහෙම හදලා බලන්න. එතකොට ඔයාලට පදම තේරෙනවා. ඊට පස්සේ අර හොදගත්ත හල් මෙල්ල කොලයක් අරගෙන ඒකෙ මැදින් අර හදාගත්ත බෝලේ තියලා චුට්ටක් ඒක චප්ප කරනවා. ඒකට මොකක්ද කියන්නේ? ඒක ප්ලැට් කරනවා. ඊට පස්සේ කොලේ ආයෙ දෙකට නවල ඉවරලා ආයෙ අතින් චුට්ටක් මේකන. එතකොට තමයි ලස්සනට ගන්න. මම මේ තනිය අතින් කරන්නේ, අනිත් අතින් තමයි කැමරා එක ෆෝන් එක අල්ලන් ඉන්නේ. හරිද? ඒ හින්දා තමයි තනිය අතින් මම මේ එක හදන්නේ. සෝරි ඒකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි චුට්ටක් තලලා ඊට පස්සේ කොලෙන් ඔහොම වහනවා. කොලෙන් ඒක වහලා ඉවරලා ආයෙත් අර ඉස්සෙල්ලා කරා වගේ තැලුවාම මේ විදිහට එනවා. මෙතන මම හදාගත්ත හැලප ටික දැන් මේ ටික තම්බන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ගෙදර රයිස් කුකර් එකේ ස්ටීම් කරන මේ කොටස අරගෙන ඒක ඇතුලෙන් අපි හදාගත්ත හැලප ටික මේ විදිහට ලස්සනට තියා ගන්නවා. තියලා ඒක විනාඩි 10ක් 12ක් 15ක් විතර තම්බ ගන්න. මම හිතන්නේ එච්චර තම්බන්න ඕන මට වෙලාව නම් බලන්න බැරි වුණා. මම සැරින් සැරි චුට්ටක් ඇරලා බැලුවා. තැම්බිලාට පස්සේ ගත්තා. මෙන්න මෙහෙම තමයි අන්තිමේට ආවේ. රසම රසයි ඒක. මායම්මයි තේ බිව්වා. ඔයාලත් හදලා බලන්න. රසම රසයි. Thank you මාව නරඹුවට.